හිතක් ඇති වුණාට පස්සේ ඒ හිතේ හිතන එක නවත්වන්න පුළුවන්ද? ඒක ටිකක් අමුතු ප්‍රශ්නයක් වගේ නේද? මොකද බලන්න අපේ ඇඟ ඒක අපිට ඕන විදියට නටවන්න බෑනි. හදවත නවත්වන්න බෑ, වයසට යන එක නවත්වන්න බෑ. ඒත් හිතේ අලුතින් සිතුවිලි හදන එක. අන්න ඒක නවත්වන්න පුළුවන් කියලා කියනවා. එකෙන් අපි අද විමසා බලන්න යන මේ මූලාශ්‍රය, ඒ කියන්නේ ගීතයක පදමාලාවක මේ ගැඹුරු ප්‍රශ්නෙට පිළිතුරක් හොයනවා වගේ. මේකේ තියෙන්නේ බෞද්ධ දර්ශනයේන සංකල්ප කීපයක් ගැන. අපි මේ පදපෙළ දිගේ ගිහින් බලමු මේ කියන මානසික තත්වයට ළඟා වෙන්නේ කොහොමද කියලා. හරි, අපි එහෙනම් මේ අදහස් ටික ලියලා බලමු. ඇත්තට මේක හරිම අපූර්ව විදිහට දර්ශනයක් කර කලාවට පෙරලපු අවස්ථාවක්. ඒකේ මූලිකවම අවධානය යොමු කරන්නේ ශරීරය සහ සිතේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම ගැන. ක්ෂයවන සතක දැක්මක් ගැන බුදුහිමි නිරතුරුවම දෙසුවේ කියන පදයෙන්ම මේ ගීතයේ මෙහෙයවීම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ වෙනස්වන ක්ෂයවන ශරීරය මම හෝ මගේ කියලා අල්ලගෙන ඉන්න එකෙන් මිදෙන මාර්ගයක් ගැනයි මේ කතා කරන්නේ. හරියටම හරි. ඒ වගේම අර උපන් මොහොතේ සිට ලබ්ඩබ් ගාමින් නොනවතිම දුවන හදවතක් ඇති සිරුරේ වගේ පදවලින් ශරීරේ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ අපේ පාලනයකින් තොරව සිද්ධ වෙන දේවල් ගැනත් මතක් කරනවා නේද? ඔව්, ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයිනේ. එහෙනම් අපි මුලින්ම බලමු මේ ශරීරයේ බොරුවක් සහ ආත්ම කරගන්න බැරි දෙයක් කියලා මේ පදමාලාවෙන් විස්තර කරන්නේ කොහොමද කියලා. ඔව්, ඒක තමයි මේ ගමනේ පළවෙනි පියවර. බලන්න මෙහෙම කියනවා. ආත්ම කරගෙන මම මගී කිව් වජ්ජත්තය. බාහිරයත් මේ මහ බොරුවේ කියන. ඒකේ තේරුම තමන්ගේ ඇඟ විතරක් නෙවෙයි. අපි දකින බාහිර ලෝකයක් අපි හිතන තරම් ස්ථිර හරයක් තියෙන දෙයක් නෙවෙයි කියනක මෙතන බොරුව කියන්නේ. මේ ඒ දේවල් ඇත්තටම නෑ කියන එක නෙවෙයි. අපි ඒවට ආරෝපණය කරන ස්ථිර බව, සදාකාලික සතුට දෙන්න පුළුවන් කියන ගතිය, අන්න ඒක තමයි ඇත්තටම මේ දේවල් වල නෑ කියන්නේ. ඒ කියන්නේ අපි කණ්ණාඩියකින් පේන රූපයක් ඇත්ත වගේ පෙනුනට ඒක අල්ලන්නේ බැරි දෙයක් කියලා දන්නවා වගේ දෙයක් තමයි. ඒ වගේ මේ පදමාලාවේ ප්‍රශ්න කරනවා වයවන සතට ස්ථිර සුඛ ආත්මලෝවක් හමුවේ නම් කෙලෙස කියලා. ඒ කියන්නේ හැම තත්පරෙම වෙනස් වෙන ගෙවිලා යන දෙයක් ඇතුලේ අපි ස්ථිර සතුටක් හොයන්න එකේ තේරුමක් නැහැ කියන එක නේද? හරියටම. ඒක හරියට දියැලක් දිහා බල්ලා ඒක එකම වතුර පාරක් කියලා හිතනවා වගේ. ඒත් ඇත්තටම හැම මොහොතකම ගලන්නේ අලුත් වතුර. ශරීරියත් ඒ වගේ. මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න තමයි කායගත සතිය කියන භාවනාව ගැනත් මෙතනදී මතක් කරන්නේ. කායගත සතිය කියන්නේ ඇඟ ගැන තියෙන සිහිය නේද? ඔව්. තමන්ගේ ශරීරය දිහාම සිහියෙන් කිසිම විනිශ්චයකින් තොරව බලාගෙන ඉන්න එක. මේ ගීතයකට උදව්වක් දෙනවා. වායුව ආහාර රුධිරය කර නිරන්තරව මුළු සිරුරෙම ගලමින් පණුදන හැටි. මේ කිසිම දෙයක් අපි හිතලා කරන දේවල් නෙවෙයිනේ. නෑ. ඒව නිකම්ම වෙන දේවල්. ඔව්. මේව ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලීන්. ඒක ඇත්ත. ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේත් හරිම අස්තිර දෙකින් නේද? කැඩෙන බින්දෙන කුණු වෙන ආහාරින් හදනා මේ කාය කුණු වෙන ස්වභාවය ඇත්තේ කියනකොට ඇඟ ගැන අපි හදාගෙන ඉන්න ලස්සන චිත්‍ර සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා වගේ. ඔව්. ඒ කියන්නේ මේ සුඛෝපභෝගී වාහනය වගේ තියෙන ඇඟට දාන ඉන්ධන, ඒ කියන්නේ කෑම, ඒව දිරන කුණු වෙන දේවල්. ඉතින් ඒ දිරන දේවල් වලින් හැදුන ඇඟ කොහොමද ස්ථිර වෙන්නේ? ඒක වෙන්න බෑ. ඒක තමයි යථාර්ථය. ඒක පිළිගන්න අමාරු වුණත් ඒක තමයි ඇත්ත. ගීතයේ කෙලින්ම නිගමනයට එනෝ මොහොතක් පාසා ක්ෂයවන වයවන සිරුර කෙසේ ආත්ම කරනු බැරි බව දන්නේ කියලා. ඉතින් හැඳ මොහොතකම වෙනස් වෙන, දි รา පත් වෙන දියක් කොහොමද මම හෝ මගේ කියලා ස්ථිරවයිති කරගන්නේ? මේ දැක්ම තමයි විදසන්න ඕන කියන තැනට දොර අරින්නේ. ශරීරයේ මේ ඇත්ත ස්වභාවය හරියටම දැක්කට පස්සේ තමයි අපි මුල් ප්‍රශ්නෙට, ඒ කියන්නේ හිත පාලනය කරන එකට උත්තරයක් හම්බ වෙන පටන් ගන්නෙ. හරි. මෙන්න මෙතන තමයි මට ඉතින් විදිහට මේකේ තියෙන පරස්පරම ඒවැඩිම කුතුහලයේ දනවනම අදහස එන්නේ. සිරුර වසඟට නොවුනට හටගත් සිතකට සිතුවිලි නසදා ඉන්නට හැකි බව දන්නේ. ඉන්න. ඒ කියන්නේ ඇඟ අපිට ඕන විදිහට පාලනය කරන්න බැරි වුණාට හිතේ සිතුවිලි හදන්න එක නවත්තන්න පුළුවන් කියනවා. මගේ අත්දැකීම නම් සම්පූර්ණ මේකේ අයිත් පැත්ත. ඔව්, ගොඩක් අයගේ අත්දැකීම ඒක තමයි. ඇඟ යම්තාක් දුරට පාලනය කරන්න පුළුවන්. ඒත් හිත කියන්නේ හිතුවක්කාර දුවන සතෙක් වගේ. මේ ගීතය මුළු කතාවම අනිත් පැත්ත හරවනවා. ඒක කොහොමද සාධාරණීකරණය කරන්නේ? හරිම හොඳ ප්‍රශ්නයක්. ඒ පරස්පරය විසඳෙන්නේ විදසුන් නුවණින් තිලක්ෂණය දැනගෙන කියන කොටසින්. තිලක්ෂණය. ඔව්. තිලක්ෂණය කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන යථාර්ථ තුන.
ශරීරය ස්ථිර නෑ අනිත්‍ය. ඒ නිසා ඒකෙන් ස්ථිර සතුටක් බලාපොරොත්තු වෙන්න බෑ දුක්ඛ. ඒ වගේම ඒකේ මම කියලා අල්ලගන්න හරයක් නෑ අනාත්ම. කියලා ප්‍රඥාවෙන් අත්දැකීමෙන්ම දකිනකොට ඒ ශරීරය මූල් කරගෙන හටගන්න ගොඩක් සිතුවිලි වලට කෙන බැඳීම ඉබේම වගේ ගැලවිලා යනවා. මට ඒක තව ටිකක් පැහැදිලි කරන්න පුරිවන්ද? ශරීරය අස්තිරයි කියලා දැක්කම තරහව කියන සිතුවිල්ලට තියෙන බැඳීම නැති වෙන්නේ කොහොමද? ඒ දෙක අතර සම්බන්ධය මොකද්ද? සම්බන්ධය මේකයි අපේ ගොඩක් ප්‍රබල හැඟීම් රාගය, ක්‍රෝධය, මාන්නය, බය වගේ දේවල් කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ ශරීරයට. හරි. අපි මේ ඇඟ ලස්සනට තියාගන්න, තරුණව තියාගන්න ආස කරනවා. ඒක ලෙඩ වෙනවට, වයසට යනවට බයයි කවුරු හරි ඒකට හානියක් කළොත් තරහ යනෝ නේද? ඔව්. ඉතින් භාවනාවෙන් මේ ශරීරය කියන්නේ පාලනය කරන්න බැරි නිකම්ම සිදුවෙන ක්‍රියාවලියක් කියලා ඇටමස්ලේ නහර වලින්ම තේරුම් යනකොට ඒ ප්‍රබල හැඟීම් අවසන්න තිබ්බ ඉන්ධන නැති වෙලා යනවා. ඒක හරියට ගින්නකට දර නොදා ඉන්නවා වගේ. සිතුවිල්ලක් ආවත් ඒක අල්ලගෙන ලොකු කතාවක් ගොතන්න, ඒකට ප්‍රතිචාර දක්වන්න තියෙන උවමනාව අඩු වෙනවා. හරි. එතකොට සිතුවිලි නොසදා ඉන්නවා කියන්නේ සිතුවිලි එන එක බලෙන් නවත්තන එක නෙවෙයි. ඒක හරියට සෝෂල් මීඩියා ෆීඩ් එකේ එන පෝස්ට් එකක් වගේ. අපිට පුළුවන් ඒක දැකලා ස්ක්‍රෝල් කරගෙන යන්න. නැත්නම් මේකට රියැක්ට් කරලා කමෙන්ට් සෙක්ෂන් එකට ගිහින් පෑ ගානක් රණ්ඩු වෙන්න. මේ කියන්නේ අපේ හිතේ එන සිතුවිලි දිහා බලලා ඒකත් එක්ක පැටලෙන්නේ නැතුව ස්ක්‍රෝල් කරලා යන්න පුරුදු වෙන එකද? ඊටාම හොඳ උපමාවක්. ඒක තමයි හරියටම සිතුවිල්ලෙනෝ ඒක දකින්නවා, ඒක යන හැටිත් දකින්නවා, ඒකට ඇලෙන්නේවත් ගැටෙන්නේවත් නැහැ. මේ தത്വෙට එන්න නම් රාග, ద్వේෂ, මෝහ කියන අකුසල් සිත්වල තියෙන අර භයානකකම දකින්න ඕනේ. ගීතේ කියනවා රාග, ద్వේෂ, මෝහෙන් නන්නන්තර අපාගතව සිටි බිය දුටු වේලේ කියලා. ඒ කියන්නේ මේ කෙලෙස් නිසා අපි කොච්චර අතරමං වෙලා හිටියද ඒකේ තියෙන බය දැක්කට පස්සේ තමයි ඇති මට මේකෙන් ගැලවෙන්න ඕන කියන අවංක වමනා වෙන්නේ ආදීනව දැන්නම හොඳටම තේරේ කියන්නේ ඒකට. එතකොට මේක නිකම්ම පොතේ තියෙන දැනුමක් නෙවෙයි, තමන්ගේ ජීවිතෙන්ම ලබන අත්දැකීමක්. මේ කෙලෙස් නිසා තමන් කොච්චර බැට කෑවද කියලා තේරුම් ගියාම තමයි ඒකෙන් මිදෙන්න හිතෙන්නේ. ඊට පස්සේ තමයි මේකේ ඊළඟ ගැඹුරුම තැනට යන්නේ මේ බව දුටුව අරි ශ්‍රාවක හේතුඵල දහම නුවණින් පිරිසිඳ කරන් රැකගන්නේ. හේතුඵල දහම. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය ආරි ශ්‍රාවකයෙක් එක ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා. සරලවම කිව්වොත් ලෝකේ කිසිම දෙයක් නිකන් වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති තැන ඵලයක් නැහැ. හරි. සිතුවිලි හැදෙන්නෙත් හේතු නිසා. ඉතින් ඒ හේතු නැති කරනකොට සිතුවිලි ගොඩනැගෙන එකත් නතර වෙනවා. මේක තමයි දුක්ඛ සමුදය නිරෝධය මග කියලා මේ ගීතයෙන් කියන්නේ. හරි. දැන් අපි දර්ශනය කතා කළා. මේ தත්ත්වයට එන්න ප්‍රායෝගිකව කරන්න ඕන දේවල් ගැනත් මේ මූලාශ්‍රය තියනවා නේද? මම හරිම ආස උපමාවක් තිනවා මෙතන. කීකරු සුරතල් බලුපැටව කුසේ සිත හීලෑ කරගන්න. එකෙන් කියවෙන්නේ මේක හිතට දඬුවම් කරලා බලෙන් කරන දෙයක් නෙවෙයි. ඉවසීමෙන්, කරුණාවෙන් ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක් කියන එක නේද? හිතට තර්ජනය කරලා හරියන්නේ නැහැ. හරියටම බලුපැටියට කෑ ගහලා හීලෑ කරන්න බෑනේ. එහෙම කළොත් ඌ තවත් බය වෙනවා, දරුණු වෙනවා. ආදරෙන් ඉවසීමෙන් පුරුදු කළාම තමයි ඌ කීකරු වෙන්නේ. හිතත් ඒ වගේ. ඒකේ ස්වභාවයේ තේරුම් අරගෙන කරුණාවෙන් පුහුණු කරන්න ඕනේ. ඊළඟට කියනවා සියලු ක්‍රියා සිත් විනයම කර්මය වන බව නුවණින් දැක ගන්න කියලා. ඒ කියන්නේ අපේ හැම ක්‍රියාවකම මුල තියෙන්නේ හිතේ. කතාවේ ක්‍රියාවේ විනයක් හදාගන්න කලින් හිතේ විනයක් හදාගන්න ඕනේ. ඒක තමයි කර්මය පාලනය කරගැනීමේ මූලිකම පියවර. මේක තවත් ගැඹුරට යනවා. රහසින්වත් පව්කම් නැත හැමනිතරම කුසල් සිතින් ඉන්න කියලා කියනකොට මේක මිනිසුන්ට පේන්න කරන ෂෝ එකක් නෙවෙයි කියලා පැහැදිලි වෙනවා. Taman තනියම ඉන්න වෙලාවක කාටවත්ම නොපෙනෙන Tamanගේ හිත ඇතුලේ වෙන දේවල් ගැනත් අවදියෙන් ඉන්න ඕන කියන ඒක තමයි නියම අභියෝගය. ඒක සම්පූර්ණ ජීවන මාර්ගයක්. ශරීරයේ ඇත්ත දැකීමෙන් පටන් අරගෙන ලෝකයේ යථාර්ථය කියන්නේ තිලක්ෂණයේ ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඒ අවබෝධය දෛනික ජීවිතයේ ආචාර ධර්ම ඒ කියන්නේ විනය කර්මය එක්ක සම්බන්ධ කරනවා. ගීතේ තවදුරටත් කියනවා ඇතුළත නැගෙන දස සංයෝජන නැති කරන මග ගැන දැසුවේ කියලා. දස සංයෝජන කියන්නේ අපිව සසරට ගැට ගහලා තියෙන මානසික ගැට 10ක් වගේ. ඒක හරියට නවක් නැංගුරම් 10කින් බැඳලා තිනවා වගේ.
ඒ ගැට එකින් එක ලිහලා දාන මාර්ගය ගැනයි නේ කියන්නේ. ඉන්න ඒක ලොකු අදහසක්. සංයෝජන 10ක්. ඒ කියන්නේ අපිව දුකට බැඳලා තියෙන විවිධ මානසික පුරුදු 10ක් වගේ දෙයක්ද. අන්තිම එක තමයි අවිද්‍යාව. ඒ කියන්නේ ඇත්ත නොදැනීම. මේ අතරේ සැකය, තරහව, කාමච්ඡන්දේ වගේ දේවල් තියෙනවා. මේ මාර්ගේ යනකොට මේ ගැට එකිනෙක ලිහිලා යනවා. හරි. එතකොට තව එක විශේෂ පදයක් තියෙනවා. පිනුත් පව් දෙක ලොප් වීගෙන කුසල කුසල ඉක්මවාගේ ක්‍රියාසිත සිව්පසයට යටවන තාලේ. මේකෙන් මොකද්ද කියන්නේ? පිනුත් නැහැ, පවුත් නැහැ කියන තැනක්ද? ඒක ටිකක් භයානක විදියට තැහෙනවා. ඒක භයානක වෙන්නේ අපි ඒක වැරදියට තේරුම් ගත්තොත් විතරයි. මේකෙන් කියවෙන්නේ රහතන් වහන්සේ නමකගේ මානසික තත්ත්වය. බලන්න සාමාන්‍ය අපි කරන ක්‍රියා හොඳ හෝ නරක කර්ම විදියට එකතු වෙලා අනාගතේ විපාක දෙනවා. පින් හෝ පව්. ඔව්. පින් හෝ පව් එකතු වෙනවා. නමුත් රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම නැති කරපු කෙනෙක්ගේ හිතෙන් කරන දේවල් හඳුන්වන්නේ ක්‍රියා කියලා විතරයි. ඒවයින් අලුතින් කර්ම රැස් වෙන්නේ නැහැ, විපාක දෙන්නෙත් නැහැ. ඒක හරියට වතුර ඉරක් ඇඳා වගේ. ඒ මොහොතේ තීන වේ තිතුරු වෙන්නේ නැහැ. ඒක තමයි කුසල අකුසල ඉක්මවා ගිය తත්වය. ඒක තමයි මේ මාර්ගයේ අවසාන ඉලක්කය. එතකොට මේ මුළු ගීතයම එක ගමනක් වගේ. ශරීරය ගැන තියෙන වැරදි මත දුරු කරලා පටන් අරගෙන සිතේ ස්වභාවය තේරුම් අරගෙන ඒ සිත පුහුණු කරන විදිහ කියලා දීලා අවසානයේදී සම්පූර්ණ විමුක්තිය දක්වාම යන සිතියමක් වගේ. අවසාන උපදේශය වෙන්නේ දුව පුත සොයුරු සොහොයුරියනි බුදුමග නිරන්තරව සිහියෙන් ඉන්න. ඔව් ඒකෙන් කියවෙන්නේ මේක එකපාරක් කරලා ඉවර කරන දෙයක් නෙවෙයි. මේක ජීවිත කාලය පුරාම පවත්වා ගත යුතු සිහියක් පුහුණුවක් කියන එක. මේ අවබෝධය කියන්නේ නිරන්තරයෙන් වඩන්න ඕන දෙයක්. හරියට ව්‍යායාම කරනවා වගේ. දවසක් කරලා නතර කළොත් ප්‍රතිඵල නැහැනේ. ඉතින් හටගත් සිතකට සිතුවිලි නොසදා ඉන්න පුරවන්ද කියන ප්‍රශ්نين පටන් අරගෙන අපි ආපු මේ ගමනේදී දැක්ක ඒකට පිළිතුර තියෙන්නේ සිත බලෙන් පාලනය කිරීමේ නෙවෙයි ශරීරයේ සහ සිතේ අත්ත් ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කරගැනීම කියලා. අර කීකරු සුරතල් බලු පැටවකුසේ සිත හීලා කරගන්න කියන උපමාවෙන් ඒ අවශ්‍ය කරන ඉවසීම සහ මෙත් සිත ගැන ලස්සනට කියනවා. මෙහිදී වැදගත්ම කාරණේ තමයි සිරුර වසඟට නොබුනට කියන කොටස. ශරීරයේ ජරාවත පත්වීම, ලෙඩවීම, අපේ පාලනයෙන් තොරව ක්‍රියා කිරීම කියන යථාර්ථය පිළිගනිමින්ම සිතේ ඇතිවන රාග, ద్వේෂ, මෝහ සිතුවිලි වලට හසු නොවී ඉන්න පුහුණු විය හැකි බවයි මේ මූලාශ්‍රයෙන් පෙන්වා දෙන්නේ. ඒ සඳහා කායගත සති සහ විදසුන් නුවණ කියන මෙවලම් භාවිතා කරලා තිලක්ෂණය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ සියල්ලෙන් අදහසින්නේ මොකද්ද? මේක එකවරක් කරලා ඉවර කරන දෙයක් නෙවෙයි, නිරන්තර පුහුණුවක්. මේ ගීතේ අවසන් වෙන්නේ බුදුමග නිරන්තර සිහියෙන් ඉන්න කියන පදයෙන්. ඕ ඒකෙන් අපිට තවදුරටත් හිතන්න දෙයක් ඉතුරු කරනවා. රහසින්මත් පව්කම් නැත හැම නිතරම කුසල් සිතින් ඉන්න කියලා කියනකොට මේ සිහිය කියන එක ප්‍රසිද්ධියේ විතරක් නෙවෙයි Taman තනිවම ඉන්න මොහොතෙත් පවත්වා ගත යුතු දෙයක් බව අවධාරණය කරනවා. එසේනම් මෙන්න අවසානයේදී හිතන්න දෙයක්. අපි ගොඩක් වෙලාවට රහසක් කියලා හිතන්නේ අනිත් මිනිස්සු නොදකින්න දෙයක්නේ. ඒත් මේ දර්ශනේ ඒ අර්ථ දැක්වීම වෙනස් කරනවා. Tamante රහසක් නේ. Tamanගේ හිතේ ඇතිවෙන හැම පුංචි සිතුවිල්ලක්ම පිටට නොපෙනුනත් ඒ Tamanගේම සිතේ විනයට සහ කර්මයට බලපානව නම් එසේ දැනුවත්ව සිටීම කියන්නේ මොන වගේ අත්දැකීමක් වෙන්න පුරවන්ද?